ආයලුවන ඔන්නද අපි යන විශේෂ ස්ථානකට travel කරනවා. අපි මේ පුංකුඩුදී බයෝ බෑග් ගහ බලන්න යන්නේ. ඉතින් අලියම අත ගාලා බයෝ බෑග් ගහ බලෙමු. මොකද අලියම ගහලා තිනවා ගහේ. යමල්ල ගහ බලන්න. උඹලට පේනවාද දෙපැත්ත සිංහල දෙමළ මුස්ලිම් කොටා ගත්තා. ඔන්න තියෙනවා පාළුවිච්ච ගෙවල් එහෙම. බලාගෙන යමල්ල. ඉතින් කවුරුනත් මිනිස්සු අද මිනිස්සු නිදාසේ ජීවත් වෙනවා. ඔන්න මේ පාරෙන් තමයි අපි යන්නේ බයෝ බෑග් ගහ බලන්න. යාළුවනේ මේ බයෝ බෑග් ගහ කියන්නේ මේ අපේ රටට ආවෙනික් ගහක් නෙවෙයි. මේක අපිට විදේශයෙන් ලැබුණු විශේෂ ශාකයක්. ඉතින් මේ ශාකය තියෙන්නේ වෙළඳාම ආශ්‍රිත කරගෙන තිබිච්ච වරායවල් ඒ වගේම ඒ ආශ්‍රිතව. ඉතින් මේ ගස් 40ක් වගේ තමයි ලංකාවම තියෙන්නේ. යමන්කෝ කියලා බලන්න. ඉතින් මේ බයෝ බෑග් ගහ නිවාස කරගෙන ජීවත් වෙන මිනිස්සු කොට්ටාශයකුත් ඉන්නවා අපේ රටේ නෙමෙයි පිටරට. ඉතින් මේ ගහ ඉච්චට විශාල වෙනවා. ඒ වගේම මේකේ රළු පිට පොත්තක් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ ගහ ළඟට. මේකේ කොළ පොතු ඒ වගේම මල් ගෙඩි මේ ශාක කොටස් ආහාරයට ගන්න අප්‍රිකානු රටවල් වල මේ අපි ගිහිල්ලා බලමු. අපිට කන්න බෑනේ. උඹලා ඕන කපල් ඇවිල්ලා මෙතනින් අරගෙන. යාළුවනේ මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂිත කරපු ස්ථානයක්. ඉතින් පේනවා ඇති මේ පැරණි ස්වභාවික උරුමයක් විදිහට තමයි මේක තියෙන්නේ පුංකුඩුතිව්. ඉතින් ඒ වගේම මේ බයෝ බෑග් ගහ ගැන විස්තරයක් සඳහන් වෙලා තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් හිට බලලා මම කියව ගන්නකම්. යාළුවනේ මෙන්න මේකේ සඳහන් වෙන මම අර කියපු කාරණාව අලියමකට සමානයි කියනවා. ජනලීටර් 1,20,000ක් විතර මේ ගහේ තියාගන්න පුළුවන් කියනවා. අප්‍රිකාවේ මිනිස්සු ඉතින් මේක පොතු නැටි දළු ඔක්කොම කනවා කියලා කියනවා. ඒ වගේම මේ ගහේ තියෙන විශාලත්වය අනුව වර්ධනය වෙන විදිහට මේ ගස් නිවාස වශයෙන් උත් යොදා ගන්නවලු. ඉතින් මේක වැඩිපුරම තියෙන්නේ මේ නාවික කටයුතු ස්ථාන අරාබි වලින් ගෙනාවා කියලා කියන්නේ. ඉතින් මේක කියවගන්නilla කොයි මීට එඩිට් කරලා බලන්න පුළුවන් නේ. ඔක්කොම තියෙන එක. ඉතින් මෙන්න බලන්නකො මේ ගහ පුරාවිද්‍යා බෝඩ් ගහලා තියෙන හැමතැනම මේකේ තියෙනවා මොකද්ද පුරාවිද්‍යා ආරක්ෂිත කරලා තියෙන තැනක් කියලා. අතපත ගන්න එපා. මම අත ගාවට කවන්නේ. ගහ වට කරලා තියෙන්නේ 16 වෙනි සතවර්ෂයේ තමයි මේ අරාබි වෙළඳුම් පැමිණියා කියලා සාක්ෂි තියෙන්නේ. ඉතින් එතකොට මේ ගහේ වයස හිතා ගන්න. ඉතින් ඒ වගේ මේ වර්ධනලා තියෙනවා. මේකේ දුම්බලකුත් නැහැ වගේ මට නම් පේන විදියට. යට තියෙනවා මහා විශාලව. ඉතින් මේ ගහ තව විශාල වෙන මේ වගේම ගහක් තියෙනවා කොහෙද මේ බෙල්ට් වල තියෙනවලු අපි එතෙන්ට යන දවසක. ඉතින් මේක අපේ මිනිස්සු බාරාරත් වෙලා තියෙනවා. ඉතින් පඳුරේ මෙල්ලලා මෙතන ඇති ඉතින් ගෙදර තියෙන අපල දුපල ඒ වගේම ළමයි නැති කටි ළමයි අම්මින්ද මේ ඔක්කොම මෙතන බාර වෙලා ඇති. ඉතින් උඹලට තෝරන මොනවාරි කරදරයක් තියෙනවා බාරයක් කියලා ඔය කාසියක් තියලා තව පඳුරක් යට ගන්න තියෙන. ඉතින් ඒක එක්කෙනාගේ විශ්වාසය අනුව මේ බලන්නකො මේක හැම අලියමකට සමානයි. ඉතින් උඹලා හිතන්නේ නැති මුලින්ම මං අලියාගේ මේ හැම තේ ගාලා කිව්වම අලියමක් එල්ලලා කියලා. අලියමක් නෙමෙයි. එහෙම විදිහ අලියෙක් වගේ අර බලන්නකො. ඉතින් මේ ගහ විශාල ශාකයක්. ඉතින් මේක නිවාසයක් හදන තරමට වර්ධනය වෙනා නැතත් ඒ වගේ වර්ධනය වෙන ගස් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අන්තර්ජාලය ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් බ්ලොගර්ස් වල විස්තර සම්බන්ධව. අපි බලමු ඉස්සරහට පොඩ්ඩක් ගහ වටේ. සීගිරි චිත්‍රවලත් මේ අකුරු ගහලා ලව් කරපුවම අපේ රටේ ඉන්නකොට මේ ගහේ ගාන ගන්න දෙයක් නෙවෙයිනේ. ඔය මේ ගහේ අකුරු ගහලා තියෙනවා. ඉතින් මේ සාර්ථක ආදරයක් වෙන්න කියලා වෙන්න ඇති. මේ කලියමක් තියෙන්නේ බලාගෙන මුලට අලිය ගාවේ මේ පුරාවිද්‍යාව විනාශ කරනවට. ඉතින් මේ ශාක ඇත්තටම අපි ආරක්ෂා කරොත් තමයි අපේ අනාගත දරුවන්ට මේවා බලන්න ඉස්සරහට. ඉතින් මේ ගහේ විශාලත්වය බලමු. මේ
මේ සමාන මේ එකක් තියෙන්නේ මේකේ රළු පිටපොත්තක් තියෙන. ඒ වගේම අතු විහිරලා තියෙන අතු ඉතා මහතට තමයි මේක වැවෙන්නේ. ඉතින් ඒ වගේම මේ පැත්තේ අතේ තමයි පඳුරු එල්ලලා තියෙනවා. මේ තියෙන පඳුරු ටික එල්ලලා තියෙනවා. ඉතින් මිනිස්සු මේ පැත්තේ ඉන්න දමිළ ජනතාව විශ්වාස කරනවා. ඉතින් අපි කියන ලොකු පොවිලක මේ අත මේ ස්ථානයෙන් ඉවත් වුණාට එතන නැවත මේ බට් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස් තහක් මේක. වසර ගණනාවක් පැරණි ගහක්. ඉතින් බලමු මේ හැපෙත්තේ තියෙනවා මේ වරායට සලකුණු. ඉතින් මේ වරායවල ආශ්‍රිතව තමයි මේවා වෙළඳ ආමුෂාලිය අපි ඒක බලන්න යනවා. උඹලා ඉතින් යාපනයේ ඇවිල්ලා නාගදීපේ ඩෙල් බල්ලා ගෝතේ වගේ ආපහු යන්න එපා. මේ පුරාවිද්‍යාව වටිනා ස්ථාන තියෙනවා. පොඩි දුරවල් වලින් තියෙන. ඉතින් අධ්‍යයනය කරලා මේ තනුත් බලලම යන්න. ඉතින් මේ මේකේ ප්‍රයෝජනයක් තියෙන පෑ. ඒ ඉන්න මේ පුරාවිද්‍යාව වටිනා ස්ථාන බලලම මේ ගියොත් හොඳයි. මෙතන ඔය පේන්නේ මාළු වලින් කට්ටිය විවේක ගන්න හදලා තියෙන වාණිය. මේක ජලයෙන් උඩට මතු කරලා තියෙන්නේ. ඉතින් මෙතන වරායක් වගේ නිකන් තොටුපළක් වගේ ස්ථානයක්. ඒ වගේම මේ මත්ස්‍ය කර්මාන්තය දීවර කටයුතු කරන කට්ටිය ඉන්නවා. අර ඈතින් පේන්නේ මේ නාගදීපේ. ඒකට මේ නාගදීපේ රූප තමයි පේන්නේ. ඉතින් එහා පැත්තෙන් පේනවා මේ කුරිකට්ටුවන් ගැටිය. මේ ඉතින් මෙතන ලස්සන තැන පොඩි දුරක් එන්න තියෙන්නේ. නාගදීපට යන පාරම බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් කිලෝමීටර් 3-4ක් බස් එකක් එනනම් අපහසුයි. ඇතුළටම දාන පාර ඇවිල්ලා නතර කරලා එතනින් මෙහාට එන්න පුළුවන්. ඇවිල්ලා බලලා යන්න. ඉතින් මේ ස්ථාන වටිනවා. ඒ වගේම ළඟ තියෙන ලොකු පොවිලක්. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි යමු ඩෙල්ෆ් වලට ගිහලා හම්බෙමු.